අද නම් මාරම රස්නේ දවසක්. මේ හරිය කැලෑවේ වලස්සු ඉන්න හින්දා ඉක්මනට යමු. ඔව් ඉක්මන් කරලා යමු. අන්න කියනකොටම වලහා එනවා. ඉක්මනට හැංගෙමු. මොකද්ද වලහා ඇවිල්ලා කනට කොදුරලා කීවේ? කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා ඌත්තිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා. අනේ මගේ නාකි පඩංගුව හරිම දගයි දැන් ඔයා. මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බම්බරා. උන්නේ කොහෙද යන්නේ මේර වෙලා? මම සර් මේ යනවා බීමෙන් හැදෙන ලෙඩ පෞල් ප්‍රශ්න ගැන දේශනයකට. මේර කවුද බං ඔය දේශන කරන්නේ? අපේ ගෑණි සර්. එල්ලෝ යාළුවන්ට දාන්නම්. හිරු, තරු, නෙතු, සෝස බෝලේ, සුදු බෝලේ, අල බෝලේ, කොල්ලෝ යාළුවන්ට දාන්නම්. කලුවා, තඩියා, කැතයා, බොකයා, බීඩියා, ජුණ්ඩා, වණ්ඩා. ඔයා දෙවියන්ව දැකලා තියෙනවද? නෑ. දෙවියන්ව අල්ලලා තියෙනවද? නෑ. එහෙනම් දෙවි කෙනෙක් නෑ. ඔබතුමිය මොලේ දැකලා තියෙනවද? නෑ. ඔබතුමිය මොලේ අල්ලලා තියෙනවද? නෑ. එහෙනම් ඔබතුමියට මොලයක් නැහැ. ඔසරණ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගේ එද හොයන උන්ට මේ කියන්නේ. වැඩක් එත්තෙම නැත්තම් වැඩ කරන උන්ට පද හදන්න නැතුව හිටපල්ලා. නැත්තම් පද හදන වෙලේ කැම වේලකට පොල් ටිකක් හරි ගාලා දීපල්ලා. මොකද පුතා මේ තනකොළ කන්නේ? මම කුණාටුවෙන් අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන අයට කැමරාව නැතුව උදව් කරපන් කියලා බැනපු එකෙක්. මදි වුණොත් අපේ වත්තටත් වරෙන් කොල්ලෝ. මේ ඉන්නේ ඉගෙන ගත්තේ නැති මෝඩෙක්. එතකොට මේ ඉන්නේ. ඒ ඉන්නේ දිරිය කාන්තාවක්. රටට ආදර්ශයක්. කවුද ඔයාලට කතා කරේ? ඔෆිස් එකේ අලුත් කෙල්ලෙක්වත් සෙට් වුණාද? නෑ මේ ටොයෝටා කම්පැනියෙන් කතා කරේ. වාහනේ දොර වහපු සද්දේ කම්පැනියටත් ඇහිලා. මල්ලියේ මෙන්න මම කේක් එකක් හැදුවා. අම්මෝ මං ඉවරයි. අනේ ડોක්ටර් දත්තෙන්දම කඩලා ගියොත් දාගන්න කියක් යයිද? මේ නාකියෝ රුපියල් 2ක් ඉතුරුයි බන් දෙකේ කාසි නෑ ටොපියක් දෙන්න. අයියෝ මට දෙකේ කාසියක්ම දීපන් බල්ලෝ ටොපි කන්න කටේ දත් නැහැ හුත්තෝ. මේ බලපන්. අපි බැඳලා අවුරුදු 40ක් වෙනවා. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? අපේ මගුල් දවසේ කෙනෙක්ව මැරුවා නම් මම දැන් හිරෙන් නිදහස් වෙලා. මහත්තයා, ඔයා මට පොරොන්දු වුණානේ මගේ ජීවිත කාලෙම සතුටින් මාව බලා ගන්නවා කියලා. ඒත් ඔයි මේ මොකද වෙලා තියෙන්නේ? කවද හිතුවේ මේච්චර කල් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා.